සකල සිරිම්පිරි ශ්‍රී ලංකාව අමුතුම ගති ඇති රටක් නේ. කාලෙකට හාල්, කාලෙකට පාන්, තවත් කාලෙකට චුයින්ගම්, කාලෙකට සූරයෝ, වීරයෝ, චණ්ඩියෝ, කාලෙකට අන්දරේ. දැන් අන්දරේලාගේ කාලේ. මේ සූරයෝ, වීරයෝ, අන්දරේලා ගැන ඇහැ ගහගෙන හිටපු කට්ටිය හෙවත් ඔක්කොම කෙලිදන්නා කියන කට්ටිය තමයි ලියන කට්ටිය. ඒ කට්ටියෙන් කට්ටියක් නිශ්ශබ්ද විලියම්ලා වුණා. තවත් කට්ටියක් රට රාජ්‍යවලට කොට බැස්සා. මොකද ලිව්වද ඩොට් දැන් අන්දරේලාගේ වැඩවලට hina යන්නේ. ඒක බහුජාතික කොම්පැනි කාලේ. මේ කොම්පැනි එකට ඕන වුණා ඉස්සර කාලේ අපේ රජවරු මැති ඇමතිවරු පමණක් නොව මුළු රටම හිනැසූ ඇත්ත අන්දරේලා වගේ කට්ටිය ගැන ඇසූ නැසූ දන්නා නොදන්නා සියලු රසවත් දෑ හොයාගෙන පොතක් ලියන්නට ගෙන්නවා රට එපාවි පිටරට හිටි නොම්බර එකේ මහාවියති ඕන් දැන් එතුමා ලංකාවේ ලොකුම අන්දරේ හේවා මහදැන මුත්තා උන් හිටි තැන් හොයන්ට පිටර හොයාගෙන ගියා මහදැන මුත්තා උපන් ගම්මාන ලොකුන්නේ හැබිලි ටිකක් තොමු වෙනවා ලපටි ඒවද මොරපු යවද ලපටි යන බලලා කපුවනම් හොඳයි. මේක දීලා හිටියනම් මහත්තයෝ මොනවද ඔය කඩු මුඩි දියන්නේ අපියව සාරියට ඉල්ලන්නේ මොකද දන්නවද? අපි කොහෙද යන්නේ? ආපු විදිය මට දෙන්න. නැද්ද මං? මේ ලොකුනේ තුම්පනේට කොච්චර කරතියද? මහත්තයෝ තුම්පනේ තමයි මේ මහත්තයලා කොහටද යන්න හදන්නේ? අපි මේ ආදිවාසීන් ගැන විස්තර හොයනවා. මොනවද මේ පැත්තේ තොරතුරු? තොරතුරු කියන්නේ මහත්තයෝ මේක ප්‍රසිද්ධ ගමක් නෙවෙයි. මහදැන මුත්තා හිටියේ මේ ගමේම තමයි. මේ ලොක්කා ඔය මහදැන මුත්තා සෑහෙන වැඩකාරයෙක් නේද? එල මිනිහාගේ වැඩ දැනගත්තා නෝ මහත්තයලා කොර. එල සහ කොර මේ ලොක්කා. මේ කියන මහදැන මුත්තා නිකන් කොයි වගේ කෙනෙක්ද? මම නිකන් ආන්නේ. අරපුවටක් නෑ. මේ මහත්තයා වගේම
මේ ඕගොල්ල මේ කෝටු කිතයියා ඉන්නවා මොකද ප්‍රශ්නයක්ද යථාර්ථවාදී අභ්‍යන්තර ගැටලුවක්ද පුවක් බඩිල්ලා හරි ලොක්කා මම සිටිමි කොමේ ඉදිකටු බන්ට කොහෙරින්ගුවත් හරි මං ආවා ප්‍රමාද වෙලා හරි ආවා පොල් බෑමුණා හරි කෘතමා මං ඉන්නවා හරියට උදේ පාන්දර ඉස්කෝලේ ගිහිල්ලා වගේනේ නංගිය වන්නේ ඒක නෙන්න කුතුමා හරියට බාලන්ස් පන්තිට වගේනේ අපිට ගරු සැලකිලි පායනා කාලේදී රදවල් මහන්සි වී වගේනේ කතාව හොඳ බඩ ගියා ඇවිට හපොයි මේ ගෝලියෝ හොයන රස්සාව නම් අදින් පස්සේ නවත්තලා දාමු නැත්තම් අපිට වෙන වැඩක් කරගන්න හම්බ වෙන්නේ නැහැ ඒක ඇත්ත උතුමා මේ ඉන්න ගෝලියෝ ටික මද අපහායි මට නම් දැන් ඇවිදලා සංසාරෙම එපා වුණා කවුද එනවා වගේ පේනවා බලමු මොකාටද එන්නේ කියලා බලමු එනවා ඔය ඇත්තෝ මේ පළාතේ නෙවෙයි වගේ. ඔව් අපි මේ දුරක ඉඳලා යාවේ හැබැයිට මොන කාරණාවකට යනවද දන්නේ මං තමයි මහතනම අහලා ඇතිනේ මං ගැන අහලා තියෙනවා. හැබැයි දැකගත්තේ අදයි. තමුන්නාන්සලා බෑරක්ද? මම මේ ආවේ අලුත් ගෝලයෝ ටිකක් හොයාගන්න. මට පේන්නේ ඒ කාරණාව ඉෂ්ට වෙන්නේ නැතුව වගේ. ඔය ඇත්ත වෙන්නේ කොයි වගේ ගෝලියෝද? මම හොයන්නේ කීකරුකම තියෙන මගේ නුවණ ලබා ගන්න පුළුවන් කෙනෙක් දෙන්නෙක් විතරයි. මේ ඇහුණාද? අපේ කොළු පැටියව මහදැන මුත්තට දුන්නොත් නරකද? මමත් ඕකම තමයි හිතුවේ. කොළුවට හොඳ නුවණක්කාරයෙක් වෙලා යමක් කමක් දැනගත්ත හැකි. එහෙනම් කතා කරලා බලමු. උතුමා අපේ මේ කොළු පැටියට නම් නුවණ ටිකක් තියෙනවා. මේක බොහෝම කීකරු එක. ඔබතුමාට කැමති නම් මේ කොළු අරන් යත හැකි. ඔය කොළුවට පුළුවන් ද අපිත් එක්ක යන්න එන්න? ඕන්න යන්න. ආවොත් ඔය කොළුවට හුඟක් දේවල් දැනගන්න පුළුවන් මගේ. තේරුණාද? තේරුණා. එහෙමනම් අපි යන්න. ඒකත් එහෙමයි එහෙනම් යමු හරි යමු දෙන්න 3 දෙනා වුණා 5 දෙනා 6 දෙනා වෙලා තව ඉස්සරහට මොනවා වෙයිද මන්ද අපේ එකා කවදා හරි හොඳ දැනුමුත් එක් වෙලා එයි. මේවා කොහෙන් කෙලවර වෙයිද මන්ද ඔතුමා දැන් බලාගෙන යනකොට අලිමදිවට හරක් කිව්වලු. මොකක්ද બોලේ කතාවේ තේරුම? කියපල්. අපටත් ඉන්න තැනක් නැතුව තවත් එකෙක් අරගෙන යන එක ගැන මේ පැහැදිලි කරගෙන යන්නේ. හරි. උඹලට ගයක් නැව ඕනේ. මෙන්න මෙතනම හදාගන්නේ ගයක්. ඒක හොඳයි. පිරිසිදු ආතේ. වතුර අතලඟ. බාල්දිය ලිද ළඟ. එක්ක හෙලා හිරු එළිය. Atta panata
මේ මුත්තා කිරිකිත්තා දන්න කියන මහදැන මුත්තා අපි ආයෙත් සබේට ගත්තා මෙන්න 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 අපේ මහදැන මුත්තා අත්තපනත්තා මේ මුත්තා කිරිකිත්තා දන්න කියන මහදැන මුත්තා අපි ආයේ සබේට ගත්තා මෙන්න 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 අපේ මහදැන මුත්තා මුට්ටියේ ඔළුව හිරවුණොත් වීරා දේවී අපේ පඬිතුමා ඇවිත් ලිං විකුණන්නට හිතුනොත් විකුණා දෙන්න අපේ පඬිතුමා සමත් අත්තපනත්තා මේ මුත්තා කිරිකිත්තා දන්න කියන මොහොදන මුත්තා අපි ආයේ සබේට ගත්තා මෙන්න 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 අපේ මහදැන මුත්තා ඉහළම තැන්වල අදටත් මොහදැන මුත්තලා නම් ඉන්නවා උගත් පණ්ඩිතකම් කළොත් තවත් හම්ම බහුනම කලක් ලබාවී අපටත් අත්තපනත්තා මේ මුත්තා කිරිකිත්තා දන්න කියන මහදැන මුත්තා අපි ආයෙත් සබේට ගත්තා මෙන්න 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 අපේ මහදැන මුත්තා මෙන්න 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 අපේ මහදැන මුත්තා කොයි පැත්තටද ඔතුමා අපි හැරෙන්නේ? දකුණට බොල දකුණට දෙරෙට. ඒක හරි. දකුණට යන්නේ එක හොඳයි වමට නැතුව. දකුණට හැරිලා අපි එහෙනම් කෙලින්ම පස්සෙන් යන්. අපි ඉතින් එදා ඉඳන්ම පස්සෙන් යන්නේ එකනේ කෙරුවේ වෙන මොනවද? හරි හරි. කතාවගෙන කෙලින් වරෙන් හරිද? ඒ පාර ලොකු තැන ගහක් යට නතර වුණා නේ වණ්ඩ මෙයාට ගස් පෙන්නන්න බෑ. වරෙව් බොල වරෙව් වඩි ඉස්සලා වරෙව්.
මේක වැල ගෙඩියක්ද නැත්නම් දෙල් ගෙඩියක්ද? Penny hello. penny බීරිනවා. penny බීරිනවා. penny බීරිනවා. නෑ මොකුත් නැහැ නිකන් මේ දන්නේ නැද්ද? නිකන් මොකටද බල ගස් බදාගෙන ඉන්නේ පිස්සුද? නෑ නිකන්වත්ම නෙවෙයි. දන්නේ නැද්ද? පැණි වැල පැණි ගන්න බැරුව වැල පුණි. පැණි විතරද කිරි නැද්ද? නැත්තක පොණන් කිරියයි. මටත් උන නැත්තක බගන්න තමයි. ඒක කරගන්නද මෙහාට ආවේ? ඕක කවුද බල මං ආපේ ගහන්න මේක මගේ වත්ත. මේ වත්ත කාගේ වුණත් අපට කමක් නැහැ. අපි මෙහාට ආවේ වත්ත ගෙනියන්න නෙමෙයි. එහෙනම් කොහේ ගස් බදාගෙන ඉන්නේ? ඔහේ දන්නවද මං කවුද කියලා? කියන්නතෝ කවුද කියලා කොහොමද දන්නේ? එහෙමනම් දැනගන්නවා. මම තමයි මහදැන මුත්තා. මට සමා වෙන්න උතුමාණෙනි. මම මේ දන්නේ නැතුව අය කතා කළේ. මටත් ඔය වැල ගෙඩිය කඩා ගන්න ඕමනා වෙලා තමයි හිටියේ. ඔබතුමාලා ඉතින් කඩනවා නම් ඉතින් මටත් භාගයක් දෙන්න. කඩන්ට හොඳ නුවණක් දෙන්න පුළුවන්. හැබැයි ලනුවකුයි පිහියකුයි ඕනේ. ඒක නම් ඒ තරම් දෙයක් නෙවෙයි උතුමාණෙනි. මං ගෙදර ගිහලා පටස් ගාලා අරන් ඉන්නම්. පටස් ගාලා ගිහින්. හොඳයි ඉක්මන් කරලා ගේනවා. අපිට තවත් වැඩ තියෙනවා. ඉක්මන් කරලා මගේ අර පිහියයි ලකුවයි අරගෙන ඉක්මන් කරලා යන්. පුළුවන් නම් බෝල් ගහත් අරගෙන එන්න. ඉක්මන් කරලා ආවේ මොනවද පිටු කරගෙන ඉන්න ඉක්මන් කරලා. අම්ම බල්ලෝ හිට මොකද වෙලා තියෙන්නේ? ගමේ ඉන්න හැමෝ එක්කම රණ්ඩු. මොන සමයමක් නටන්න හදනවද මන්දා? තාපයමක් නෙමෙයි හාමිනේ ඉක්මන් කරලා පිහිය දැන්. ඊයේ මොකද ඉල්ලන්නේ රණ්ඩුවක් නැත්තම්? රණ්ඩුවක් නෙමෙයි හාමිනේ. රණ්ඩුවක් නෙමෙයි වැල ගෙඩිය. වැල ගෙඩිය? මොන වැල ගෙඩියද? අර පාරායින ගහේ තියෙන වැල ගෙඩිය දන්න. මං හිතුවේ ඔහේ අදන් ජල්ලියක් කල්ලන්න හදනවයි කියලා. හාමිනේ දන්නවද වැඩක්? අර මහදැන මුත්තා. මහදැන මුත්තා කියන බොම මොන තියෙන ඇත්තේ? එයා තමයි වැල ගෙඩිය කඩන්න නුවණ දෙන්නේ. මොනවා ඒත් ඒ දුවගේ සුළු දීකට නුවණ දෙන්නේ. අර මොනෙකට ගෙන්නුවද ඒත්තව ඕකද? නෑ ගෙන්නුවා නෙමෙයි ආවා මහදැන මුත්තයි ගෝලේ රොත්තයි ගහ ළඟටම ආවා හාමිනේ. මොන්ට යන් ඉක්මන් කරන්න. ඕන්න එහෙනම් කියපු විදිහටම ලනුවයි පියයි අරගෙන ආවා. මගේ හාමිනෙත් තාව ඔබතුමා දැක ගන්න. මේ හාමිනේද? බොහොම හොඳයි ආපු එක. අපි ඔබතුමා ගැන අහලා තියෙනවා දැක ගන්න ලැබිච්ච එක ලොකු වාසනාවක්. ඔව් මේක ලොකු වාසනාවක් වගේම පුරුවේ පිනක්. ඒක නෙවෙයි උතුමාණෙනි. පැල ගෙඩිය කඩමුත. ඔව් පුළුවන් තරම් වැලම තමයි කණ්ඩ තියෙන්නේ. පැල ගෙඩිය කඩන්ට ඉස්සෙල්ලා ගහට යන හැටි දැනගන්න ඕනේ. එහෙමයි. ඉතින් මට නුවණක් දෙන්නකෝ ඒ විදිහට කරන්න. ඔය කොයි දේ වුණත් පටන් ගන්න ඕනේ පහලින්. එතකොට තමයි ඉහළට යන්න පුළුවන් වෙන්නේ. තේරුණේ? දැන් එක්කිනා පිට එක්කිනා කරට නැගලා ගෙඩියට කිට්ටු කරන එකයි ඇත්ත. වක් මේ වරෙන් ගෙඩිය තියෙන්නේ ඔහේ නෙමෙයි ගහේ. එක කොටු කඩාගෙන දෝ පහත්යන්. හරි බේඩියට නැගපල්ලා. ඔන්න බලාගන්න. ඊළඟට රබ්බොඩ. හොඳට දෑත බදලා අල්ලගනින් ඔන්න බලාපල්ලා මගේ වැඩ. හැමදාම නෑ. හැම තැනකම නෑ. ඔන්න බලාගනින්. අපි හිමින් නැගිටිමු හොඳේ. බලාගෙන. ඒක මගේ බෙල්ල බලාගෙන තියෙන එක බෙල්ලයි. මාර වැඩි. ලනුව ගන්න බැරි වුණානේ. එහෙනම් අපි සේරම එකට පාත් වෙලා ගම්මු ලනුව.
අන්න හරි. පාත් වෙනවා නම් පාත් වෙමු. අපි ඔක්කොම එක වගේ එකට. එකට මේ දෙකට උනත් අපි ලෑස්ති. උම්මනා කියන අම්මා. අන්න පාත් වෙනවා. අන්න ඔයාගේ මේ අවුත් තවුණ්ඩයි. මං ගත්තා. ආපෝ වැලේ වැල නැති වෙන්න යන්නේ. දැන් නම් ඉතින් ඉඳලා වැඩක් නැහැ. ගානවා නම් ගහපන් හොඳ වයින් ගැටයක්. කොස්පට්ට ගැටි හරිද? කොසුයි වැලයි දෙලුයි එක පවුලේ නෑදෑයෝනේ. හරියට ගහපන් ගැටේ. කිසි දෙයකට බය වෙන්න එපා. මේ වැඩේ නම්බර 1ට කිරීගෙන යන්නේ. අපඩ දැන් කපන්න වෙලාව හොඳයි. 1යි 2යි 3යි. අපෝ විනාශ. අපරාධ වෙල කාලා විහෙරයි. මාද වැල කෑවා. මේ හැන්දෑවේ වැල කෑවනම් අපි සේරටම වැලසන්නිය හැදෙනවා. හැන්දෑවට වැල කෑම මහා භයානක වැඩක්. ඔව් හැන්දෑවට වැල කන එක නම් ඇඟට ගුණ නැහැ. තව පොඩ්ඩෙන් අපිට ලෙඩ හැදිලා අනාථාදාර හොයන්ටයි සිද්ධ වෙන්නේ. මෙහෙම නුවණ තියෙන අපි දැනුමුත්තාට මල් මුල් ගල් පොල් කියලා වැන්දත් පවුනේ. අපේ දැනුමටයි මටයි දීර්ඝායුෂම ලැබෙන්න ඕනේ. නැතුව මට තියෙන්නේ පුදුම නුවණක්. තව පොඩ්ඩෙන් ගමරාලත් ගම හාමිනෙත් මේ හැන්දෑවේ වැල කෑවනම් මොකකින් මොකක් වේවිද කියලා කාටද කියන්න පුළුවන්. ඇත්ත සහතික ඇත්ත. අපි 99 මාරෙන් බේරුනේ. ඔබතුමාගේ නුවණ තමයි නුවණ. වෙලත් නෑ වරකත් නෑ. වැල කන්න බැරි වුණාට කොස්මදුළු වේලලා අටුකොස් බෙදටයි ගමකට කරත් එක දාගෙන දැන් ඉතින් වෙන වැලකදියක් හොයාගෙන තමයි යන්න සිද්ධ වෙලා තියෙන්නේ. උඹලාවත් මාගේ ගෝල බාලේනේ මට බොහොම වටිනා නුවණක් ආවා. ඇත්තටම ආවද? එහෙනම් ගමටම සිතක් වෙයි. ගමට විතරක්ද? ඇයි අපිට? ඔව් මට නුවණක් පහළ වුණා කියන්නේ කාටත් සතක් කියලා වැඩක් නෑ. මෙච්චර කල් වෙච්ච සිතේ මද ඔබට තේරු. ඒක ඇත්ත. අපේ දැනුමුත්තගේ හොර වැඩ දැන. හොඳ වැඩේ තමයි හොඳට නම් උනේ. ආයෙනම් මේ පලාතේන එකක් නෑ. ඕක මතක තියෙන්න. එන්නේ කොහොමදයි? ඌ මඩ කාගෙන බහිනවා ඇති.
දැන් බැලුවාම ඔය නුවණ කියන එකත් මහා අමුතු જાති එකක් නේ බං. ඉන්න තිබුණා නම් විකුණ ගන්නවත් තිබුණා. ඒක නෙවෙයි උතුමා. මොකද ඔය නුවණ කියන එක අපට එන්නේ නැත්තේ. ඔහෙලටත් එන්න පුළුවන්. හැබැයි කාලයක් ගත වේවි. කොච්චර කල් ගියත් මොකෝ නුවණ ලැබෙනවන. හැබැයි ඔය නුවණ ලබා ගන්නකොට හරියට අමාරු වෙනවා. ඇවුතුමා මින් වගේ යන්නේ ඔය බොරුන්ට කියනවා නේද ගණ දෙයියන්ගේ නුවණ නෑ එහෙම නුවණක් කියනවා නම් ගණ දෙයියන් උරාට නෙමෙයි මුල මට ඒ හොරු කියන જાතිය නම් අපේ પરම්පරාවට පින්නන්න බෑ මට අහුනොත් හොරුන්ව කඩනවා පතෝල කඩනවා වගේ මුලා දන්නවාද ඔය හොරු කී જાතියක් ඉන්නවාද කියලා හොරුයි කියන්නේ ඉතින් හොරකම් කරන එවුන්නේ ඇත්ත ඔවුන් කවුරුත් එකයිනේ නෑ සේරම එකයි වෙන්නේ කොහොමද මෙන්න අහගන්න හොරුයි කිව්වා නිකන් හොරු කම්බා හොරු නම්බුකාර හොරු රට හොරු උපාසක හොරු දවල් හොරු නිර්මාණ හොරු පල් හොරු සම්මාන හොරු ඊුණාට ගුරුතුමා ඔය හැම එකම හොරුනේ මොකක්ද උන්ගේ වෙනස කියන්නේ ඔය හොරු අතරක් තියෙනවා භයානක හොරු જાතියක් ඒ කවුද අම්මපා උන් තමයි නම්බුකාර හොරු උන්ව අඳුරගන්න එක ලේසි නෑ උන් ඉන්නේ මහා නම්බුකාර විදිහ උන් යන්නේ අස්ප කරන්න උන් කරන්නේ හොරකම් අම්මපා හැම ගහන්න එපා අල්ලලා හැම ගහන්නේ කොහෙද අල්ල ගන්න බැරි ඒ උතුමා නුවණ ගැන කියන්නකෝ දැන් ඔය නුවණ එනකොට උතුමාණනි මම මේ නිකන් අහන්නේ උණක් ගන්නවද උණ විතරක් නෙමෙයි වාතේ පිටයි එමයි කුපිට වෙලා ඔළුවට ගන්න අන්න එතකොට තමයි නියම නුවණක් කාලෙක් වෙන්නේ ගෙදර කවුද? කවුද ගෙදර ඉන්නේ? කාටද බැලුවේ? අපි බොහොම ඈතක ඉඳලා යාවේ. විභාග වතුර ටිකක් දෙන්න පුළුවන්ද? ඔහොම ඉන්න. මම වතුර අරන් ඉන්නේ. හොඳයි. වැඩි ලැබෙන්න ඕන. මෙන්න ඕන තරම් බොන්න. මදි නම් තවත් දෙන්න. ඉතින්ලා ඔබතුමා බීලා ඉන්නකෝ. හොඳයි ඔව් අපට මැරිය හේත උනක් බොන්න. අපි ඇයි මේක කියන්නේ මේ අපටත් දෙන්න හොඳේ. මට තේවනවා වතුරක් කිව්වම කො මෙහෙම වතුරක් නම් බුදුනේ කවදා අම්මා වතුර වගේ. අම්මා පපා දුම රහත්නේ තියෙන්නේ. බොහොම පින් සිද්ධ වෙනවා ඇති අනේ ඔව් අපේ තිබා කොහෙන් ගියාද කියලා හොයාගන්නවත් නෑ.
අපි එහෙමනම් අපි ගිහිල්ලා එන්නම්කෝ. අපි යනවා. හරිම රස වතුර ටික. බගේ අම්මා මුත්ත කාලෙවත් බීලා නෑ. එහෙම රස වතුර. ඒක නේ නං උතුමෝ. පුදුම රහක් නේකේ තිබුණේ. මට නම් හිතුනේ ඒ ලින්ද උස්සගෙන යන්න. මොන ලින්දද? ඇයි බණ්ඩන් අපි වතුර බීපු ලින්ද? ආහා බලාගෙන. යවුතුමා අපි ලින්ද උස්සයන්ද රැකට ඇවිල්ලා. හරි. රැකට ඇවිල්ලා අපි අය ලින්ද හොරකම් කරගෙන යන්. හරියට. හොරෙන් ගෙනියන එක මහා නරක වැඩක්. අපි වෙනින් දවසක ඇවිත් පතා 5කට ලිඳ දෙන්න කියලා ඉල්ලමු. දුන්නොත් උස්සයන් නැත්නම් නිකන් යන්න. නැත්නම් අපි උස්සගෙන යන්නේ. අපි අද බඩගින්නේ හෙට අපි සුරසප විඳින එවුම්. උන්නත් අපි අද බඩගින්නේ හෙට අපි සුරසප විඳිනවන්නේ. යටයක් කහලා ඒ ලිඳ උස්සන් හෙට අපි සුරසප විඳිනවනේ. උන්නත් අපි අද බඩගින්නේ හෙට අපි සුරසප විඳිනවන්නේ. අනේද මුත් හෙටත් බඩගින්නේ හෙටත් තොපිගින්නේ අනේද මුත් හෙටත් බඩගින්නේ හෙටත් තොපිගින්නේ පීඩන්න වගේ දෙව්ලොව වලින්දකින් මල් පැණි බීලා හැන්ද යාවේ පීනන්න වගේ යටයක් ගාලා උත්සන් යමුලින්ද යාළු මාළු ලිඳට ලිඳක් නැත එහෙම ලිඳක් නැත දැකලා නම් නැත එහෙම ලිඳක් ලිංගුල්සානට වෙන කාටත් බැහැ ඇඟේම මොය ඇති අපට විසා උන්නත් අපි අද බඩගින්නේ හෙට අපි සුරසප විඳිනවන්නේ නන්ද වරෙන් දනමුත් ලිඳ පෙන්නන්ද වරෙන් දනමුත් මොලේ පෙන්නන්ද වරෙන් දනමුත්
පීනන්න වාගේ දෙව්ලු වලින්ද කින්මල් පැණි බීලා හැන්දෑයාමේ පීනන්න වාගේ ඇටයක් ගහලා උස්සයි යමුලින්ද යාළු මාළු පීනන්න වාගේ දෙව්ලු වලින්ද කින්මල් පැණි බීලා හැන්දෑයාමේ පීනන්න වාගේ ගැටයක් ගහලා උස්සයි යමුලින්ද යාළු මාළු දැල්ලන්නේ දැකෙත් කල්ලෝ මොකද්ද උඹලා දෙන්නම ඔය කතාව නවත්තලා හොඳට කොට බලලා උතුමා දැන් ඉතින් වපුරන්න තමයි තියෙන්නේ. අඩේ බෑලා වී ගැහැව්වම ඇට බෑගලා යට යනවා. එතකොට පළවෙන්ට කල් යන්න පුළුවන්. අනික නරක් වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් ඉතින් ඒකට මොකද කරන්න ඕනේ? නියරේ නවී ගාමු. හරියට එතකොට කුඹුරේ මැද හරියට වී වැටෙන්නේ නෑනේ. ඒකනම් හැබැයි ඔබතුමා නුවණක් දුන්නා නම් හොඳයි ඒ වැඩේ. ඕලේනේ මට බොහොම වටිනා නුවණක් වාලා. අකුල් සම්පූර්ණයෙන්ම කඩලා යන නුවණක් වෙන්න ඇති පාළ වෙන්න ඇත්තේ. ඉන්න අන්න පය ඔක්කොම කඳ වඩ බපුව තේරෙ. හොඳ හයිය තියෙන ඊදන්න ටිකක් අරගෙන මැස්සක් බැඳලා ඒකට පොල් බෑම වුණා නම් ගැටුව අනික් කට්ටිය මැස්ස උස්සගෙන යනකොට පොල් බෑම වුණාට වීතික ඉස්සයි හරියට කිරිගාට ඇන්නවා හරියටම හරිය. එතකොට එක වියටයක්වත් පොල් බෑම වුණාට පෑගෙන්නේ නැහැ. ඒක නියතයි. ඒක සම්මතයි. ඒක ප්‍රත්‍යක්ෂයි. බලාගෙන අලියා මැස්සට ගැහුවොත් අපි ඔක්කොම ඉවරයි. හරි බම්බබා වෙන්න එපා බලාගෙන තමයි ඉන්නේ. දකුණු කකුල පෙරට තියලා කුඹුරට බහිමු දෙයියන්ගේ පිහිටෙන්. වම දකුණ වම දකුණ වම දකුණ වම දකුණ වම දකුණ වම 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 දකුණ වම 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 දකුණ වම යාළුවා තමුන්නාන්සේ මොකද වේල පහින් මේ පැත්තේ නෑ ඉතින් අපිට රැඳවල කියලා බෑනේ බඩගෝස්ත්‍රේ හොයාගන්න දිවාරාත්‍රි අපි දුවන්න එපා දැන්ද මං අහන්නේ මූ වී ගන්නවා නෙවෙයි මූ වී වපුරනවා මේකගේ වැඩ මෙහෙමමයි. බලපන් හැමතැනම වී වපුරනවා ළමයිනේ කොහොමද මගේ නුවණ දැන් එක වී ඇටයක්වත් පොල් බෑම වුණාට පෑගුනේ නෑ අපේ දැනමුත්තගේ නුවණක් කවද්ද මං වැරදුනේ දැන් දෙයියන්ගේ පිටින් පොල් බෑම් වුණාට වී පෑගෙන්නේ දෙයියන්ගේ පිටින් නෙවෙයි අපේ පිටින් මොකද මේගොල්ලෝ මේ වී ගහන්නේ අල හිටවන්නේ නැතුව මං අහන්නේ ඇත්තටම අල හිටුවත් ඉතින් ඔය වගේ තමයි අයියෝ දරමුත්තරේ මට තට්ටක් ගාලා නුවණ දෙන්න අයියෝ ඔය ලතෝනිය නවත්තලා මට කියනවා මොකද්ද අනිතුමානේනි මගේ එළුවා මුට්ටියක් ඇතුලේ ඔළුව හිර කරගෙන වික්මන් කරලා ඔළුව බේරලා දෙන්න එළුවගේ මගේ අම්මා මට ඉඳලා වැඩක් නැහැ. ඕම භයානක දෙයක්. මේක ලේසි පාසු දෙයක් නෙමෙයි. හොඳ වෙලාවටයි මේක මටම ඇවිල්ලා කිව්වේ. එහෙමයි උතුමානේනි අනේ මං කරන්නකෝ. ඕලේනි වී ගහිල්ල පැත්තකින් තියලා ඉක්මන් කරලා මගේ ගජසිංහයව ලියාපල්ලා. ගොඩක් එනුමක් කරගෙන ඉක්මන් කරපල්ලා. ඒටි උඹට අමාරුද? අයියෝ ආහුමේදී ඉක්මනට මොකද මේ බලාගෙන ඉන්නේ ඉක්මන් කරලා කතාව බේරගම්මු
හපා යව නැත්තම් මූ මැරෙයි. එපා. ඔහෙලා නිකන් ඉන්නකෝ. අපේ උන්දගේ මහදන මුත්ත වෙක්කන් ඉන්න. ඒ ආලේසි පාසු කෙනෙක් නෙවෙයි මහදන මුත්ත කිව්වම. ඒ වගේ කෙනෙකුගෙන් මිසක් අපි උපදෙස් ගන්න නෑ. ඔය පොඩි මිනිස්සුන්ගෙන් තේරුණාද? ඔහෙලාට ඕන කුඩයක් ගහ ගන්නවා. නුවණ ගන්න බැරි නම් නුවණ ගිල්ලත් කමක් නෑ. අපි මේ කියන්නේ මේ සතා දුක් විඳින හින්දායි. එක්මන් කරලා අඩිය උස්සලා යමල්ලා. දැන් ඇත්ත වශයෙන්ම මට නම් තාමත් මේ තත්ත්වය අපැහැදිලි. දැන් මොකද වෙලා තියෙන්නේ? මුට්ටිය එළුවට දාලාද? නෑ එළුව මුට්ටියට දාලා මං හිතන්නේ. එහෙමනම් දැන් ලුණු ඇඹුල් ටිකක් දාලා අනුභව කරන්න පටන් ගමු. දැන් පැහැදිලි. පළමුව අපිට දෙවනුව මුත්තක්. කොයි ගේද බොල? ආන්නර වෙන්නේ මගේ ගේ තමයි. මේ පැත්තේ යමු. මේ පැත්තේ යමු නේද? ඔය පැත්තෙන් කොහොමද ඇතා යන්නේ? ඉක්මන් කරලා ඔය මුරුංග ගහ කපලා දාන හොඳයි. හොඳමයි. මොලේ නැති පිංසු වගේ වැඩ කරන්නේ. මොනවද බලාගෙන ඉන්නේ? ඉක්මන් කරලා ඔය මුරුංග ගහ කපලා දානවා මොනවද බලා ඉන්නේ? ඇත්තම නේ නම් මොලේ නැති උඹ තමයි. ඇඟේ පත්ත චම්පා වෙනවා මන් දන්නවා. අද පෙන්නන්න මගේ නුවණ. කාගේවත් ඇඟේ ගෑවුනේ. පිටින් වැඩිච්චු. ගජසිංහ පුතා දැන් යමන්. දැන් ඔක්කොම බාධක ඉවරයි. ඉස්සරහට මොනවා හරි බාධක ආවොත් මම බලාගන්නම්. කොහෙද ඔය එළුවා ඉන්නේ? පුතුමාණෙනි කියනවා බලන්න. පුතුමාණෙනි ගේ ඇතුලේ තමයි එළුවා ඉන්නේ. ඔය දොරෙන් කොහොමද ඇතා යන්නේ? කඩනවා පිටියේ ඉක්මනට. නංගේ ඇතුළටම ගිහින් වැඩ පෙන්නන්න ඕන. ගජසිංහ පුතෝ මාව අල්ලගනින්. මොකද ලොක්ක කෑගන්නේ? ඇතුලේ කලබලයක්ද? වැඩක් නෙමෙයි. වැඩි බරපතලයි. ඒ වරිල්ලා. ගජසිංහ මාව පස්සට ඇදපන්. ගජසිංහ මාව පස්සට ඇදපන්. මොනවද බලාගෙන ඉන්නේ? ගජසිංහගේ වලිගේ ඇදපන්. පරිස්සමෙන් ඇදපන්.
රජසිංහ නැගිටපන් මාව යට වෙලා. දුක්කා දැන් දී වැඩි හමාරයි. අපි දැන් එළුවගේ වැඩි පටන් ගමු නේද? ඒකට නෑ අපි ආවේ. මේක පොඩක් අපිට පොඩක් බලන්න. පොඩක් ඉඳෙන්න අපිට මේක පොඩක් බලන්න. රංගින් දෙපා වැඩි ටිකක් බරපතලයි. උඹලා කරන වැඩවලට කන්දිකින් ඉල්ලලා මඩු වලින් ගහන්න ඕනේ. මේ වැඩේ කොයි වෙලාවෙද උනේ? දවල් කෑමට පෙර එළුවා උදේට කාලාද හිටියේ. එහෙමයි උතුමාණෙනි. මොනවද කෑවේ? අපේ ගෙදර උන්දා තමයි ඉතින් මෙයා කන බොන දේවල් ගැන දන්නේ. මේ කෝටු මේ ගැන වැඩිදුර පරීක්ෂණයක් කරලා මට වාර්තා කළ යුතුයි. ගම හාමිනේගෙන් වැඩිදුර විමසා බැලිය යුතුයි මේ ගැන. එහෙමයි ලොක්කා. මේ ගැන මා විසින් විමසා බැලිය යුතුමයි. මම ප්‍රශ්න කරලා බලන්නම්. ලපටි නූපේ ජීවිතක ගැහෙන කල්පයි. හරි ඒක ප්‍රශ්නයක් නෑ මට වෙන ප්‍රශ්න වගේක් තියෙනවා අහන්නේ. හාමිනේ මේ සතා උදේට කෑවේ මොනවද? උදේටද? ඔහෙලට හංගන්න දෙයක් නෑනේ. කිරිබතුයි කෙහෙල් ගෙඩි. කිරිබතුයි කෙහෙල් ගෙඩි? ආනමාරු. කිරිබතුයි කෙහෙල් ගෙඩි ගැලපෙන්නේ නෑනේ. කිරිබත් වලට හරියන්නේ වෙනවද කන්නේ? ඒකනේ මේ පටලවිල්ල. අද මෙයාගේ උපන්දිනේනේ. ඒකනේ කිරිබත් හැදුවේ. ඔව් පුරුෂයාගේ උපන්දිනේට කිරිබත් හදපු එක ඒ තරම්ම වැරද්දක් හැටියට මම දකින්නේ නෑ. නමුත් මෙතන වැරද්ද වෙලා තියෙන්නේ මේ වැඩේට ආනමාලු කෙසෙල් ගෙඩි පටලවා ගත්තු එකනේ. නෑ නෑ ඒ මිනිහගේ උපන්දිනේ නෙමෙයි. මේ එළුවගේ උපන්දිනේ. ඒ මිනිහගේ උපන්දිනේට කිරිබත් කෙසෙල් ගෙඩි හදන්න මට පිස්සු ෑ වෙන වැඩ නැතුවට. ඒකනේ මම මේ කල්පනා කළේ ගෑනු ඔය වගේ මෝඩකම් කරන අය ප්‍රශ්න කෙරුවා උතුමාණනි සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. එහෙනම් අවසන් පරීක්ෂණය මං කරන්න ඕන පරීක්ෂණයකට භාජනය වෙන්න කැමති. මෙයාගේ වයස කීයද? කීයක් වගේද පේන්නේ? ඒ තරම් වයසක් පේන්නේ නෑ. ඔබතුමාගේ නුවණට ඒකත් පේනවා වගේ. විහාරට ගේනකොට හරිම ලපටේ සුදුම සුදුයි. අම්මා පදනුත් දරක නෑ වගේ. ඔළුව කොහොම වුණත් කඳ නම් බොම ලපටේ. තාත්තා මෙයාට දෙන්න බෑ කිව්වා. කොහෙද? අඬලා දොඩලා තමයි ඉල්ලගත්තේ. අපෝයි ඔව් අඬන්නම වැඩේනේ. හොඳයි. ඇඬුවේ නැද්ද? දුන්නේ නැත්තම් ගාගේ පලිනවා ලිඳේ පලිනවා අරේ පලිනවා දැන් නම් දන්නේ නෑ වගේ තමයි කතාව. මගේ කට. හරි ඔය රණ්ඩුව දැන් නවත්ත ගන්න. ඕයි ඕක මේ වැඩිට බාධාවක්. ඒක නේනම් මේ වැඩේ කරගන්න බැරි වෙන ඔහේ ගොයේ කට හින්දා. එළුවා ඉල්ලගත්තේ ඔයගේ තාත්තගෙන්ද? අනේ නෑ. එහෙනම් ඔයේ කිව්වේ ඔයගේ පුරුෂයා අඬලා දොඩලා තාත්තගෙන් ඉල්ලගත්තා කියලා. ඒ එළුවව නෙවෙයි මාවනේ. අප්පුටි නම් වැඩේ කඩ පිටට ගිහිල්ලා. ආයලුන්නේ. මේක තමයි විහිම්ම කරගත්ත දෙයක්ද? බෑ කියලා බෑ. හරි තීරණයක් ගන්න ඕනේ මේකට. බැරිම නම් ඉතින් මට කරන්න දෙයක් නෑ. උතුමා බෑ බෑ කිව්වට එළුවා පණ අදිනවා. කරන්න දෙයක් නෑ. පණ අදින්න එක උගේ අයිතිවාසිකම. ඒකට විරුද්ධ වෙන්න මාරයටවත් බෑ. නෙද්දකින් මේ කාලකන්‍ය ඔළුව දාගන්න තැනක් නැතුව මුට්ටියක් අච්චම දාගත්තනේ ඔළුව. මේ හරකෝ වලකෙකුත් තියාගෙන උඹ නම් කරගත්තේ මහාම මෝඩ කෙලියක්. අපෝයි. වැඩේ කැතයි බොහොම කැතයි. තමාට උදව් කරන් ආපුවට සලකන්නේ මෙහෙමද? තිරිසන් තත්තු ඔහොම කැත වැඩ කරනවා කියලා මං අහලා නැහැ. මිනිස්සෙක් කළා නම් කමක් නැහැ. ඉවසන්න පුළුවන්. නමුත් තිරිසන් තත්තු මෙහෙම කරන එක කැතම කැතයි. ඔහේ ළඟ මන්නයක් තියෙනවද? තියෙනවා හැබැයි මොට්ටයි. ඒයි තමුකලා කරන වැඩවලට මොට්ට වෙන්නේ නැතුව තියනවාද? ගේනවා මොට්ටකම් අරලා හරි ගන්න බැරිය ගේනවා. ඔයි එන්නක මං ඔය කොහේ හරි ගල කුලාගෙන එනවා. නැත්නම් ඒකත් අපිටම කියනවා කරන්න කියලා. මොනවද මනුස්සයෝ කරන්නේ මන්නේ උණුලා ඉන්නද මෙන්න මෙහාට එන්න කවදද මේ වැඩේ විල කරලා දාන්නේ. හරි එනවා. වෙන්න රබ්බඩ ඉතින් සෙප්පඩ විචා නොකර එළුවගේ බෙල්ල මුලටම ගා පියපාර. එතකොලා
ගිරි ගහට යන්න වගේ වැඩි ඔය කොලාද? ගහපිය රබ්බඩ මන්න මිටෙන් මුට්ටියට ඕන් ගැහුවා. ඒවා හැමෝටම කරන්න බෑ. මං හිතුවේ නෑ කවදාවත් එළුවගේ ඔළුව ගන්න පුළුවන් වෙයි කියලා. මේ ගමේ උන්ගේ නුවණින් කරන්න ගියා නම් එහෙම මොකක් වේද කියලා කියන්න දන්නේ නෑ. මේ ගමේ ඉන්නවද මේ වගේ නුවණ තියෙන ඇත්තෝ? අපි ආයෙත් තරන් ජීවත් වෙන්න ඕනේ. මරද කිව්වේ? මරද. බෑ. බලා කාට ඇරියොත් කියන්නේ බෑ කියන එකනේ. හැමදේම පුළුවන් කියපිය. පුළුවන් කියපිය. යනවා ඉවරයක් නැතුව යනවා කොහෙ යනවද මන්දා? ඔය හරි යන්නේ නැද්ද? මොනවද තුමා හොයන්නේ? මන් දන්නවා හොයන එක. හපොයි මගේ බුලත් මඩිස්සලේ නැති. අයියලා මගදී වැටුනේ. ඇයි බුල නොගත්තේ? පොතේ ලියලා නෑනේ එහෙම දෙයක්. හැබැයි එහෙමනම් දැන්වත් ලියාගන්න. යම් කිසි දෙයක් බිම වැටුනොත් ඒ අවුලා ගත යුතුයි. හැබැයි පඩේ වැටුනොත් නොගත යුතුයි. හොඳමයි. ඒ විදිහටම කරන්නම්කෝ. ඒයි පුවක් බඩිලා. ඒක ලොකු අකුරෙන් ලියාගනින්. පස්සට ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් දෑත බදලා ලොකුට ලියාගනින්. කරදාලා හරි බං බෙනික දොඩවන තුහිතම මම මේ ලියාගෙන ඉවරයි උඹට පේන්නේ නැද්ද? අන්න ලෙල්ලක් වැටුණා. අහුලගනි. ඔය දිගටම වැටෙන්න ඔක්කොම අහුලගනි. අරින්න එපා එකක්වත්. ඔක්කොම කුණු කොටුවල් ටික අහුලගනින්. හැබැයි මඩේ වැටිච්ච ඒවා පහදිද? උඩුවියන් බැඳගෙන පයට පාවඩක් දාගෙන රත්තරම් බඳුන් වල හැදු හකුරු ඉස්තරම් රටේ රජතුමත් වළඳන විසෝවරු ඇවිත් ඉල්ලන ඇමති මැතිවරුන් ගෙනියයි හකුරු මේ කඩෙන් හමිනේ නේන මහදන මුත්ත මොනක් ගත්තොත් දියුණුව සත්තා කඩේ සාර කරගන්නට අපගේ නුවණක් මෙන්න මහතන මුත්තේ නං යසතම හිතලා කඩේ දිනුන වෙයි පට් දාලා එක මුලකට වැටුණක්ම දාලා ඉස්සර මිලටම දැන්දී පල්ලා එක මුලට බෑතුණයි වැඩිපුර මිලක් නෑ හැබැයි වෙන තැනක ඇත්තේ නෑ තියෙන්නේ මෙතන විතරමයි රස ගුණ හඳුනන අයද කියන්නේ මේ මහපුරු වෙන කොතන තියෙන්නේ ඒ ලෝකෙ ඇති රහත් දැනෙන්නේ අකුරු නොකෑ කට උඹස් අටයිනේ මෙහෙම නුවණ දෙන මිනිස්සු නැහනේ මං විතරයි මුළු ලෝකෙම ඉන්නේ ඔය ඉකට කෙරුවොත් හොඳනේ ඔහෙල
දුන් නුවණින් වාසිය ගත්තේ පින් සිදු වෙනවා මහදන මුත්තේ ළමයටත් ගුණයි නාමර අයට හරි හොඳයි වැඩි හිටියෝ කෑවොතින් පිරිහන් වෙනවා සාතිකයි පිටසක්වල අය නිතරම එන්නේ ඒ අය ආවොත් ආවර වෙන්නේ මුසවදන් අපි කියන්නේ නැහනේ අනිකොට ගත්තොත් තමයි දිනන්නේ උඩට උඩුවියන් බැඳගෙන පයට පාවඩ දාගෙන රත්තරන් බඳුන්ම ලැහැතුවා පුරු ඉස්තරම් රටේ රජතුමත් වළඳන පිසෝවරු ඇවිත් ඉල්ලන ඇමති මැතිවරුන් ගෙනියයි කපුරු මේ කඩෙන් අපි ඇවිල්ලා කොච්චර වෙලාද? අපි මේ කල්පනා කළේ ඔබතුමා මොකද මේ කතා කරන්නේ නැත්තේ කියලා. අපි දැන් ඇවිල්ලා වරුවක් විතර වෙන්න උනාන්නේ. ඒක නෙමෙයි ඔබතුමා මොනවද ඔයයි කල්පනා කරන්නේ අපිට කියන්න බැරි දෙයක්වත්. මේ කල්පනා කරුවේ අරලින්ද පල්ලු මී පෙන්ඩි වගේ. ඔබතුමා රහක් නේ වතුර වල තිබුණේ. හරි. ලින්දේ සියලු අයිතිවාසිකම් සල්ලි ගෙවලම ගන්නයි මගේ කල්පනා. අන්න අලි ලොක්කා. කාටවත් ඇඟිලි ගහන්න කියන්නේ. අයිතිය ගහන්න ඕනේ බොලොක්කේ ඉඳලා. බොලොක්කේ නෙමෙයි බොල. බාල්දියේ ඉඳ. දැන් ලිඳ ගෙනාවට පස්සේ ලින්දැම්ම ගාමු. සියලුම හිමිකම් ඇවිරිනි කියලා. හොඳයි නේ? මේ තෝ නිකන් හිටපිය. තෝ එකකනේ යන්නේ නැහැ මේ වගේ ගමන්. තෝ ගෙදර තියෙන වැඩප්පලක් කරගෙන හිටපන්. ලිඳක් ගේනවා කියන එක පොඩි කොහෙද මෙසේ කාරියක් නෙමෙයි. ඒක නිසා තු මගේ ගෙදරට වෙලා ඉඳපන්. ලින්ද ගේන එක නෙමේ වැඩේ. ඒට යන පාර කෙසේ වෙතත් වතුර වල රස නම් හොඳට මතකයි. පුතුමා ගේ ළඟට ගියා නම් පාර මතක් වෙයි. ඔබට මෙලෝ ලෝකෙ 100ක් නැහැනේ. හොඳ වෙලාවට මගේ කල්පනාවේ තිබුණා. එහෙනම් මෙන්න මගෙන් අහගනි යන පාර. පුතේ නෑනේ අනෙක් අඩපොත ගෙනල්ලට ඇයි. පුතේ මල සමයමක් නෙමේ බොලව. මාව යට යනවා. අපරාධ කියන්න බෑ. උතුම නෑමක් නාන්නේ. මගේ කෝලේනේ හොඳේ උන් වගේ මාව ගොඩ ගන්නිය. පුතේ එහෙම දෙයක් නෑ උතුමා. එමනම් මාව ගොඩ අරගෙන ලියා ගනිමු පුතේ. නෑ ලොක්කා. ලියලම අපි ගොඩ ගන්නම්. ගොඩ අරගෙන ලියපියව. ලියලම ගොඩ ගන්නම්කෝ. ගොඩ අරගෙන ලියපියව. ලියලා ගොඩ ගන්න. ගොඩ අරගෙන ලියපියව. ලියලම ගොඩ ගන්න. ගොඩ අරගෙන ලියපියව. ලියලා ගොඩ ගන්න. අපිට ඕන කුඩයක් ගන්න.
ලියන්න බැරි නම් මලවල කාගන්න. එහෙම නෙමෙයි මේ වැඩේ කරන විදියක් බලමු. ගොඩට අරගෙන 7 අවුරුද්දකින් නාලා නැති ඉඳ හොඳට නාවලා හොඳට පීදාලා නස්නයක් කරලා වස්තියක් කරලා සූස්තියක් දීලා හීතල යන්නත් එක්කලා හිමින් සැරේ මේ කතන්දරේ දෙයියනේ කියලා පොතේ ලියමු. බැලවත් ගන්න ඕනේ. ඒ මොකද්ද බොලේ මේ බෝ යන්න ඕනේ ඇතුළට.
මේ ආරංචියක් ආවා. ඔහේ ගෙලින්ද ඔහේ විකුණනවයි කියලා. මා ගෙලින්ද විකුණනවයි කියලා? මා නෑ. මා ලින්ද විකුණන්නේ නෑ. විකුණනවා නම් ගන්න කියලා තමයි ආවේ. හැබැයි වික්කත් නොවික්කත් ඔහේ ගෙලින්ද මං ගන්නවම තමයි. ඔබ ලිඳ ගන්නට ආවේ? ඔබ ගන්නේ ලිඳ? නෑ නොගන්නේ ලින්ද. ඔබ ගන්නේ? නොගන්නේ. ඔබ ගන්නේ එහෙනම්? නෑ නොගන්නේ එහෙනම්. ගනි. මොකද මේ නවත ගන්න මහා කරදරයක් නේද? මේ නවත ගන්න අප්පු. මමයි ඔහේ ගෙලින්ද මුලින් මිල්ලුවේ. ඔය එන්නේ තගෙන් ඉල්ලුවත් ඔහෙට දෙන්නේ නෑ මගේ ලින්ද. අපි දැවිලා ඉන්නේ නිකන් නෙමෙයිනේ. පතා පහක් දීලා ගෙනියන්නේ. පතා පහට 15ක් දෙන්නම්කෝ මම. මාළුකෝ පතා පහ. නෑ. පතා 15ක් තියා පතා 18ක් දුන්නත් මගේ ලින්ද කාටවත් දෙන්නේ නෑ. ආපුවත් බලාගෙන යනවලේ යන දේවස්ථානෙක. එහෙමද කතාව අවසන් කරන්නේ? මං කැමතිනේ කතාව දිග්ගසන්න. උතුමා ඔය එකිකට ඕන විදිහට කරන්න දෙන්න බෑ මේ ලිඳේ සෙල්ලම. උතුමා වැඩේට පහිනවද? නැත්නම් අපි පහින්නද? මොනවාද මුලව බලාගෙන ඉන්නේ? බෑපියව. ගහපියව. අති මට්ටම් ගහපියව. මොනවද ගහපියව? නවත්තපිය මුලව නවත්තපිය. නෑ උතුමා ඌ මරලා හැම ගහලා වේලලා උඹරලා කුඩු කරලා පවන්නේ පා කරලා යවනු. අපෝ ඉතක තීරු හැද. තොපි පා කරන් ඉතලා ඌ පා වෙලා ගියා. ආසියා તો හැබැයි මේ මල්ලකුත් අරගෙන කොහෙද යන්නේ? යනවා නෙදෙයියෝ ගිහිල්ලා එනවා. කොහෙද? ලිඳක් ගේන්න. මේ මල්ලක් අරගෙන මල්ලක් නැතුව ලිඳ ගේන්නේ සම්නාංශගේ ඔළුව උඩ. පයිත්‍යං කතා නොකර යදවෝයි. අපඩ කොටු පොල්පුවා කිනිකටු දැන් වෙලාව හරි. උස්සබලා. කවුද කියන්නේ ලිඳනේ උයි? ඒයි හොඳට පරදාලා උස්සපල්ලකෝ. උඹලා ශරීර හොරුනේ වැඩක් කිව්වම නිකන් හැඹරෙනවා. අපඩ කොටු පොල්පුවා කිනිකටු ලිඳ ගැලවෙන්න ආසක් නැහැ. උස්සබලා. බලමාව මොනාට අදලා මට ගැහුවනේ. බලා මෙතනින් එතයි කොට වෙන්න එන්න ඕනේ. ඕම දියපල්ලා හරි මාන්දි ඕම දියපල්ලා අපෝ හයි දිවකිලෙන්ද ළඟයි ගඟෙන් වතුර ටිකක් ගෙනෙන් බොන්න. ඇයි බං උඹලට මොලේ කියලා දෙයක් නැද්ද? මේ තියෙන පැණි වගේ වතුර පීපියව් ඇතිපදම් පීපියව් ඉඳගෙන යන්නේ නාන්න නෙමෙයිනේ. උඹලගේ මොලේ හොඳයි ඇලේ දාන්න. නන්දකින් විතර මොකද බලන්න? මොකද තමයි කියපියව මොකද? අනේ පල් වතුර හොඳ වෙලාවට මම බිව්වේ නැත්තේ. බලා බැරදි ලිගද ගෙනාවේ. නෑ උතුමා අද ගෑණි අපිව නිර්මිත නවත්තලා. හැබැයි ඔය බලන්න බෑ පාට. පහත අපෝ ඒ ලස්සන වැඩි හිනුක්ක තමයි මාත්‍රික බලලා ඉවරයක් කරලා දාමු. දැන් ඉතින් ලින්දිය ආසාව අතර යබල්ලා යන්ට ගෙදර. මට කරපු දෙයට උන්ට වැඩේ දෙන්න ඕනේ අතින් පයින් නෙවෙයි මොළ ගෙඩියෙන්. මහදන මුත්තල ටික වරෙල්ලකෝ අර්ධ. බෑ ආපු පාරෙන් යන්න බෑ. ඒක ඇඟට ගුණ මදි. අපි ගඟෙන් ගොඩ වෙලා යන්න.
එතකොට ඔතුමා කිව්වේ ගංගවල් හරි භයානකයි කියලා. භයානක තමයි. ඒ වුණාට රැට ගඟ බුදියනවා. අන්න ඒ වෙලාවට එහෙම හිතේකුට වෙමු. හොඳයි. ගඟ නිදාගත්තට පස්සේ අපි ගඟට බැස්සේ ගියමුකෝ. අපි ගඟේ යනකොට බැරි වෙලාවත් ගඟ නිින්දෙන් නැගිට්ටොත් මොකද වෙන්නේ? නෑ. ගඟවල් නිදාගත්තට පස්සේ ඔහොම යහපත්. ඔය මිනිස්සු වගේ සැරෙන් නැගිටින්න. නපුරු උනත් බොහොම යහපත්. ඔය ඇත්තම දුතුමා? ඇත්ත නැතුව බොරු කියනවද බං උතුමා කීයටවත්? කෑල්ලෙන් කෑල්ල ගියත් බොරු කියන්නේ නැහැ මුසාවක් කිව්වා. උතුමා මෙහෙම ගියොත් නම් ගඟ නිදින එකක් නෑ කවදාවත්. ඒ නිසා අපි කතා නොකර ඉමු. අන්න හරි. සද්ද නැතුව ඉඳිලා ඇස් පියාගෙන. ඉන්දිකටු පෙන්චා. ගිහින් ගඟ නිදාගෙනද කියලා බලන්න ආවන. හොඳයි උතුමා. රද්දේ ලොක්කා වැඩේ නම් හරියන්නේ නැති පාටයි. මටත් පේන්නේ අපි ඔක්කොම අනාථ වෙන තත්ත්වයක් තියෙන්නේ. එළි වෙනකම් මෙතනට වෙලා නැපගෙන ඉන්න තමයි වෙන්නේ. එතකොටම ගඟ අමුතු සද්දයක් දාලා මාව කන්න හැදුවා. අපෝයි ඉඳලා වැඩක් නැතෝ. ගුරුතුමනි අපි කොහොමද මේ නපුරු ගඟෙන් එගොඩ වෙන්නේ? මේ ගඟ නම් මිනිමාරු ගඟක්. ඒකට අපේ ගෙවල් ළඟ තියෙන ගඟ. කොයි වෙලාවෙත් බබා වගේ නිදි. ආපු පාරෙන් ගියා නම් මේ කෙහෙල් මල වෙන්නේ නෑනේ. මේ මදුරුවට මාවම කණ්ඩ අපේ උඹ කොහෙද? අම්මපනේ මුත්තලක තාම නෑනොය. ඉදිගත් ආපහු ගිහින් හිමින් සීරුවේ බලන් බරෙන් ගඟ දිජද කියලා බොල. හොඳට බැලුවද? හොඳටම බැලුවා. අත ගාලා බැලුවා. නියමෙත් නිදි. අනියතේ කලාවගේ වටේ වෙගාගේ. ඔය හොරෙනින්දත් නැන්නේ නෑ. මිනිස්සු තමයි එහෙම කරට වැඩ කරන්නේ. මේ ගංගාවල් කවදාවත් එහෙම කැට වැඩ කරන්නේ. ඉක්මනට අමුඩි ගහගනින්න. ඕ ගඟ නිදිනම් තවත් බල ඉන්න ඕනේ නෑ. ඉක්මනට යමු. අපේ දැනමුත්ත නොහිටින්න ගඟ කාව හරි පිළිගන්නවා. ගඟ දන්නේ නැතුව ඇති අපි ආපු විත්තිය. ගඟ දන්නේ කොහමද? එයා නිදිනේ. හැබැයි නැගිටලා හිටියනම් අපි කාව හරි අල්ලගෙන කනවා. ගඟ කොහමද බං අපි ඔකන්නේ? එමනම් කන් දෙකෙන් එල්ලන්නේ ගහන්නේ. දෙයියනේ අපේ එක්කෙනෙක් අඩුයි. ඔතමා මං ගණන් ගලා එක්කෙනෙක් අඩුයි. අනේ දෙයියනේ ඉඳලා වැඩක් නෑ. අපි ආයතරයක් ගණන් කරලා බලමු. මමයි 1යි 2යි 3යි 4යි 5යි. අනේ 6ක් ඉන්න එපා. දැන් 5යිනේ ඉන්නේ. මං ගණන් කරන්න. මමයි 1යි 2යි 3යි 4යි 5යි. අපෝයි එක්කෙනෙක් අඩුයිනේ. උඹලා පේලියට හිටගනින්න. මං ගණන් කරලා බලන්න ඕනේ. මමයි 1යි 2යි 3යි 4යි 5යි. ඇත්තනෙන් කාවාරි එක්කෙනෙක්ව ගඟ බිලි අරගෙන තියෙනවා. අයියෝ මගේ කීකරු ගෝලයා. මේ මිනිමරු ගඟ නිදි වගේ ඉඳගෙන කරපු විපතක හැටි. ගඟට නම් හොඳක් සිද්ධ වෙන්නේ. අයියෝ පණි ගන්න ඕනේ. අපේ මිත්‍ර නැති වුණා. ඔබතුමා කවුද? මම තමයි මහා බලගත්. උඹලා දුවි ඇති විපත. මා හොඳ ආකාරව තනි ගඟ අපිට කලේ මහා කපටිකමක්. උතුමානේ ඔය මන්ත්‍ර පොල්ලෙන් ගහලා ගඟ නැති කරලා දාන්න. බෑ. එහෙම කරන්න බෑ. ගඟ විනාශ කළොත් ගඟේ ඉන්න මාළු නැරෙනවා. ඒ වගේ පව් වැඩ මම කවදාවත් කරන්නේ
අපේ නැති වෙච්ච එක්කෙනාව කවද්ද හොයලා දෙන්නේ? විනාඩි 7කින් දෙපා මුලට ගෙනත් දෙනවා. වැඩේ කරන්න කෙස් ගහට. හැබැයි ඔහෙලා මම කියන විදියටම කටයුතු කරන්න ඕනේ. දැන් ඔය කවුරුත් අනිත් පැත්ත හැරිලා දෙකට නැමිලා ඉන්න ඕනේ. මේකම හොඳයිද? අන්න හරි. කොහොම ඉන්නේ? දැන් මම මේ මන්තර පොල්ලට වතුරලා එක එක්කෙනාට එක පාර ගානේ ගහනවා. පාර කාපු කෙනා තමන්ගේ නමයි තමන්ගේ නම්බරේ කියලා දුවන්න ඕනේ. අපේ නම්බරේ අපි දන්නවා නම් මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහනේ. නම්බරේ කියන්නේ නරපණුවා. පළවෙනියෙන් පාර කන එක 1යි. දෙවෙනියා 2යි. තුන්වෙනියා 3යි. ආන්නේ විදිහට කියාගෙන දුවන්න ඕනේ. අද නරතුනොත් නැරෙනවා. ඒකාන්තයි. ඕංග්‍රීන් අමනයන්ගේ තමනයා වූද මහා මෙත්තන්ගේ මෙත්තා වූද මෙත්තමෝල් සකතීරු සක පණ්ඩිතයා සමග සම්ප්‍රාප්ත වූ වන් සකතීරු ඌරුගෝල රැල මගේ අඩවියෙන් හෝඩුම් පො ඒස්වා ඉදිකට එකයි. වත් දෙකයි. මඩබරියෝ රබ්බඩ උනෝයි. රාමෝ පොල්බර්. අදිමෝ කෝටු පහයි. එසේ මෙසේ නුවණක් නෙමෙයි ඔහෙට තියෙන්නේ. හැබැයි කුඹුරකුත් තියෙනවා. හැබැයි ඇතකුත් ඉන්නවා. හැබැයි ලෙඩින්. හැබැයි ආවිස කාලේ නම් යන්න කනගාටුයි. බොහෝම කෙටි. එහෙමද? මරණය සිද්ධ වෙන්නේ ඔළුව සීතල වුණ දාට. එහෙමද? ඔලව පෑගෙන එක බොහෝම භයානකයි. ඒකත් එහෙමද? ඒකට මොනවද කරන්නේ? ඔළුව තෙමා ගන්න නැතුව, පොළව පා ගන්න නැතුව ඉන්න. මැරෙනකන් ජීවත් වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් අල්ලා ගන්නවා. මහා ඒ වගේ මොඩියෝ මේ රටේ ඉන්නකන් අපි වගේ මන්ත්‍රකාරයින්ට වරදින්නේ දැන් මොකද්ද උතුමා ඊළඟ පියවර? වං ඊළඟ පියවර ගන්න ඉස්සර වෙලා ගත්ත පියවර කොහෙන් හරි තියලා ඉන්න පාය. දැන් මට පොළොව පාගන්න හොඳ නෑනේ. ඒක හන්දා මට ගමන් බිමන් යන්න අස්පේකෙට. පතා පාක් වියදම් කළා. අස්පේක් මගේ සරම උසබල්ලා. නැත්තම් පිළිලැජ්ජාව පනන. දැන් ඉතින් පව්පින් බලලා වැඩක් නෑ. දෙන්නටවත් අඹරන්න ඕන ගෙඩියක්. මේ නැද්ද මේ පැත්තේ අස්පේක් එහෙම ගන්න? හැබැයි පතා 5කට වැඩිය ගෙවන්න බෑ. අස්පේක් පතා 5කට උයි අස්පේක් තියා පතා 5කට අස්ප වල්ලිගයක්වත් ගන්න බෑ. අනේ එහෙම කියන්න එපා වුන්නේ. අපිට කොහොම හරි අස්පේක් හොයලා දෙන්න ගෙනියන්න. මල් ළඟ හිටපු අස්පේ ඔක්කොම ඉවරයි. රජතුමයි ඇමතිවරු අස්පේ ඔක්කොම ගෙනිච්චා. දැන් බේතකටවත් නෑ අස්පේ. අස්පේක් බැරි නම් ගෑනු සතෙක් වුණත් කමක් නෑ. හැබැයි මෙහෙමයි. ගෑනු සතා නම් දීලා බෑ. මොකද අස්ප පිටර රකින්න තියලානේ තියෙන්නේ. ඇත්තද? හැබැයි මට මෙහෙම දෙයක් නම් කරන්න පුළුවන්. ඕනේ නම් අස්ප බිත්තරයක් දෙන්න පුළුවන් පතා 5කට උදව්වක් හැටියට. එහෙමනම් යමු බලන්න. යමු බලන්න. වෙලාවේ හැටියට බිත්තර කටුවක් වුණත් කමක් නැහැ. මම බිත්තර රකින්න තියලා දවස් ගාණක් වෙනවා. අද නැත්තම් හිත පැටව වෙනවා. ඊයසැටේ බිත්තර 30ක් තියලා අස්ප පැටව 60ක් ගත්තා. ඔහෙලට ගජ වාසියක්. එකෙකුට වෙන්නේ පතා 2මාරයි. තේරෙනව නේද? අර තියෙන බිත්තර මං ගිහිල්ලා අරන් එන්න. එල්ලෙන්නේ නැතුව ඔක්කොමම ඉන්නවා. ඔරින් ගණ්ඩක් ඕනේ. අස්පයාගේ ගෑනු සතා දැනගත්තොත් මට පයින් ගහයි. අපි ආපු ගමන කවද්ද බං වැරදුනේ? අපේ අනිත් හැත්තාව නම් මේ වැඩ මුකුත් කරගන්න හම්බ වෙන්නේ. අස්පියෝ දෙන්නෙක් තමයි. ඔබ කොහොමද දන්නේ? මේ බලපන් නැටි දෙකක් තියෙන්නේ. එක අස්පියකට නැටි දෙකක් තියෙන්න බෑනේ. කොන්ද ජේදිගෙන එනවා. ඇලු.
ලොකු අපරාධයක්. තෝ කස්ස පැටව දෙන්න. නිමුල්ලු හොඳේ. ඒකනේ නමුත් නිමුල් වුණාට දුවන්නේ හරියට කිඹුල්ලු වගේ. වක්සා පොල් නම් එනවා. බුලචුත් නෑ හිරමනේ. මොකෝ මාමේ අප්පයා පයින් ගැහුවද? මොකෝ උඹලට උනේ? කෝ අස්පයා? ආශ්‍රය නෙමෙයි උතුමා හම්බ වුනේ. අස්ප බිත්තරයා. නිමුල්ලු. බිත්තරේ වැටුණා පැටව දිව්වා. ඇයි ඇල්ලුවේ නැත්තේ? අල්ලන්නේ කොහොමද? කඟ වෙන්නු වගේ දිව්වේ. කොහොම හොඳයි අල්ලපු නැති එක බොහොම ඉපදිච්ච ගමන් ඔහොම නම් ලොකු වුණාම කොහොමද හිටීවිද? අර්ථයොත් නෑ. අලියක් දැන් ලෙඩ ඇඳේ. දැන් කොහොමද බං උතුමා ඇවිදින්නේ? එහෙනම් අපි උතුමාගේ කකුල් දෙකට කොල්ලපත් බඳිමු. කොල්ලපත් ෂි බාලයි. වැඩේ බාලයි. බාල්ලුයි හැල්ලුයි. සැනලයි. දියාරුයි. ජීවිත කිසිම යථාර්ථවාදී පදනමක් නෑ. මොනවද බං බොලාගේ වැඩ? මං කියන්නද වැඩක්. අපි දැනමුත්තට බොරු කකුල් දෙයක් බඳින්න. කකුල් ෂේ දුර්වලයි. මෝඩ වැඩ කරන්න ඕනේ නෑ. තොරල් මාරලා. අපේ දැනමුත්තට බොරු කකුල් බඳින්න. ඒ ඕනේ නෑ. මං කියන්නම් කරන්න ඕන දේ. අපි කකුල් දෙකට දී දෙකක් ගැට ගහමු. බොරු කකුල්. එක්මනට උත්තමු. තාපසයා කිව්වා නේද ඔළුව සීතල වුණ දාට මැරෙනවයි කියලා. අම්මෝ ඉතින් උස්ස බරලා. අයියෝ! දැන් ඉතින් මොකද කරන්නේ? ඔළුව සීතලයිලු. එක්මනට උත්තමු. දැන් නම් අපි දිනලා වැඩක් නෑ. ඉක්මනට උස්සමු. නවත්ත බල්ලා මම කියන දේ අහපන්. මගේ අන්තිම කැමැත්ත අහලා ඒ විදියට වැඩ කරපන්. මගේ පෙට්ටක මේ තියෙන පූල් කබායන් ඒකට රත්තරන් මුත්තන් 7ම දාපන්. මගේ රිදී හවඩිය 7 කොටක් දාපන්. මැස්සක් උඩ මාව තියලා අමු සෝනට ගිහිල්ලා දාපන්. මගේ ඔළුවට කියලා බලාපන්. හොඳටම සීතල වෙලා. එහෙමනම් මම මැරිලා. අයියෝ. මම පොඩ්ඩක් දැක්කා. හැබැයි මේ බොංගලක් නම් මගේ ජීවිතේට දැකලා නැහැ. උන්ගේ අයිති ප්‍රයෝජන ගන්න තියෙන හොඳම වෙලාව.
උතුමා මං කියන්න කියලා යාවේ. කියන්න දෙයක් නෑ බොලා. එන්න කියාපියව ඕන කෙනෙකුට. වඩනෝ වටේටම. එකෙකුට දුන්න නැවත නොනැගිනේ. මාතෝනේ නෙමෙයි මූණා. ඕන් මේ පරණ බොරු කකුල් කාරයෙක්ද කොයිද? කියාපියා. අම්මෝ! ඒක නෙමෙයි උතුමා. එහෙනම් මොකද්ද බොල? ඔළුව සීතල වුණා කියලා මිනිහෙක් මැරෙන්නේ නැහැ. මොනවා? අනික පොළොව පෑගුවා කියලා කෙනෙකුට මුකුත් වෙන්නේ නැහැ. උඹ දැන්ද බොල කියන්නේ? ඕක ලබන සුමානෙම ඇවිදින් කිව්වනම් ඉවරයි. කොහෙද මේ මාමලට කියන්න දුන්නේ නැහනේ. ඒක නෙමෙයි මට ඊට වැඩිය ලොකු කාරණයක් කියන්න තියෙනවා. මොකද්ද බොල ඒ පාර? පාර මං කියන්නම්. ඒක වටිනා ගැඹුරු රහසක්. කෙනා ලිඳට බහින්න. ඉස්සෙල්ලාම කොළු පැටිය. අන්තිමට මම. අනේ මේක මගේ මේ රත්තරන් පොතේ මගේ කාටවත් දෙන්නේ නැහැ කවුරුත් ඉල්ලන්නත් එපා. මේක මගේ කවුරුත් අත්යන්න එපා. මේක ඇතුලේ තියෙනවත් මගේ. අනේ අම්මෝ මේක ෂෝක් පෙට්ටිය. මේක මට හොඳයි. මේ පෙට්ටිය මට හොඳයි. මේ පෙට්ටියට අපි කියලා කවුරුත් අපිට ඇතුලේ කරගන්න එපා. හරිද? නෑ. කිසි කෙනෙක් ඕවදාද තියන්නේ. කිසි කෙනෙකුට ඕයි නෑ. මේ වස්තු ඔක්කොම හොරකම් කරපු ඒවා මිසක් හරි හම්බු කරපු ඒවා නෑ. අපි මේවා සේරම නැති බැරි අයට බෙදලා දෙන්න ඕනේ. හරියට හරි එහෙම තමයි කරන්න ඕනේ. ඒක හොඳයි ලොක්කා. ඇති නැති පරතරේ නැත්තටම නැති කරලා දාන්න ඕනේ. උඩින් කටින්